කසාද නොමැද ළමෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා දැනගත්තාම ගෙදරින් මාව එළවයි බිනර. අනේ මට බයයි. ඒක තමයි කියන්නේ. ඕක නැති කරලා දාමු. අපිට තව බඳින්න වයසක් තියෙනවා. අනික හීන ටාගට් කොච්චර තියෙනවද? ඒවා සේරම ඉවර වෙයි. පිස්සුද ඔයාට? මොලේ හොඳ නැති වෙලාද? මේ දරුවා බරිට ආවේ අපේ උවමනාවට මිසක් එයාගේ උවමනාවට නෙමෙයි බිනර. දැන් මට මොකද්ද කරන්න කියන්නේ ඔයා? දන්නවනේ ඔයයි ගෙදර අය වගේම තමයි මගේ ගෙදර අයත්. දැනගත්තොත් මාව ඉතුරු කරන එකක් නෑ මල්මි. ඕන දෙයක් වෙන්න කියලා අපි කොහෙට හරි යමු. මං ඉතිරි කරපු සල්ලි ටිකක් තියෙනවා. අපිට ඉන්න තැනක් හොයාගන්න ටික දවසක් ජීවත් වෙන්නේ ඇති බිනර. ඊට පස්සේ මොනවද කරන්නේ? හිඟා කනවද? කරන්න වුණොත් ඒක හරි කරමු. මට මේ දරුවා නැති කරන්න බෑ බිනර. මං කියන දේ තේරුම් ගන්න මල්මි. මට තවත් කිසිම දෙයක් තේරුම් ගන්න ඕනේ නෑ. මම මේ දරුවව හදාගන්නවා එච්චරයි. බිනරව මහපාරේ දාලා මල්මි එතනින් යන්න ගියේ තරහට. බිනර දුවගෙන ගිහින් මල්මිව නතර කරගත්තා. හරි අපි යමු කොහේ හරි. මල්මිට කියා ගන්න බැරි සතුටක් දැනුණා. මල්මි ගෙදර ගිහින් අම්මගේ රත්තරන් බඩු ටිකකුත් රහසින් බෑග් එකට දාගත්තා. බෑග් එක හදලා ඇඳ යට හංගපු මල්මි රෑ කෑම මේසිද පවා කිසිම වෙනසක් නොපෙන්වා හිටියා. ඒත් මල්මි ගෙදර හැමෝම නිදි අතරේ හෙමින් සැරේ ගෙදරින් පැනගත්තා. බිනර තුවාන්ගේ වාහනේ අරන් මගට ඇවිත් හිටියා. මල්මි ඉක්මනින් වාහනේට නැගලා බිනරට තුරුල් වුණා. උඹලට ටික දවසක් යනකම් මගේ ඇනෙක්ස් එකේ ඉන්න පුළුවන්. ඒකත් ලොකු දෙයක් බං වෙලාවේ හැටියට. ඔය ළමයා හදන එකම මදයි බං. සමහර සක්කිලි කරන්නේ මැරි කරන්න කලින් ළමෙක් පරට ආවහම අයින් කරලා දාන එකනේ. මල්මී මිනරයි මූණට මූණ බලාගත්ත එකපාර. බිනර කරන්න හදපු වැඩේ වැරදි කියලා බිනරටම තේරුම් ගියා. අපි පුළුවන් ඉක්මනට යන්න තැනක් හොයා ගන්නම් බං. මං කියලා මොකද බං? පවුල් වෙලා නෑනේ. උඹලා කැමති කාලයක් මගේ ගෙදර හිටපන්. කුලිය කොහොමත් ගෙවන එකනේ. ඒ ගැන වද වෙන්න එපා. ගෙවල් වලින් අපිව හොයයි නේද බිනර? ඔව් සමහර විට ඉන්න තැනත් හොයාගනි. එහෙම වුණොත් මොකද කරන්නේ? කාටවත් ඔයාවයි දරු පැටියවයි මගෙන් අරයි යන්න දෙන්නේ නෑ. පොරොන්දු වෙනවා. පාන්දර වෙනකොට තුවාන්ගේ ඇනෙක්ස් එකට ආපු මල්මිට මහන්සියට වගේම ඇඟේ අමාරුවට ඉක්මනින් නිින්ද ගියා. බිනර මල්මි ළඟටම වෙලා ඔළුව අතක ගා හිටියේ. දුරදිග නොබලා කරපු වැඩෙන් මල්මිට දුකක් විඳින්න වෙයිද කියලා බයෙන්. උඹත් වොෂ් එකක් දාගෙන නිදාගනින් මචං. මං අපේ බොස්ට උදේට කතා කරන්න. උඹට ජොබ් එකක් බලන්න. ටෙන්ෂන් වෙන්න එපා ඕනවට වඩා. උඹ මේ කරන උදව් වලට මං කොහොමද බං ස්තුති කරන්නේ? මට මාර බරක් බං. දරුවා හම්බ වෙනකන් ඔළුවේ තියෙන්නේ. ඒක තමයි උඹට කියන්නේ. වැඩිය හිතන්න එපා. කොහොම හරි ටික කාලයක් කට්ට කාලේ ඉවසන් ඉමු මචං. හැමදාම ඉඩෝර නෑ. වසන්තයක් එනවා කියලා මතක තියාගන්න. තුවාන් බිනරට ගොඩාක් දේවල් පැහැදිලි කරලා නිදා ගන්න ගියා. බිනරත් මල්මිව හිමීට තුරුල් කරගෙන නිින්දට වැටුණා. ඉතිරි ජීවිතේ කොහොම වෙයිද දන්නේ කියලා බිනරට හිත ඇතුලෙන් උපන්න බයක් තිබුණා. බිනර ඔයා බීලා නේද? පොඩ්ඩක් දන්නේ නැද්ද? යාළුවොත් එක්ක සෙට් වුණා. මට දැන් දරුවා ලැබෙන්න ඕන මෙන්න. මාස ගාණක් ගියා හිතපු කිසි දෙයක් ඒ විදිහට සිද්ධ වුණේ නෑ. ඔයා හැමදාම කුලී වැඩ කරලා කීයක් හරි හොයාගෙන එනවා. ඒකිනුත් බීපුවාම කොහොමද බිනර අපි ජීවත් වෙන්නේ? ඒ ආයෙ පටන් ගත්තා ඔන්න. කියවිල්ල එපා වෙනවා ඔයි. කට වහගෙන ඉන්නම් බැරිද? මට බයයි බිනර. මගේ සීනිත් හොඳටම වැඩි. ඩොක්ටර් කිව්වා ගොඩක් පරිස්සම් වෙන්න කියලා. හරි මං ආයෙ බොන්නේ. මට පොරොන්දු වෙන්න ඔළුවේ අත තියලා. හරි මං පොරොන්දු වෙනවා. ආයෙ කවදාවත් බොන්නේ. මගේ බඩෙන් අත තියලා දරුවා පල් කියලා දිවුරන්න. පිස්සුද ඔයාට? ඒක නම් කොහොමවත් කරන්න බෑ. හරි එහෙමද?
බිනර ටිකක් වෙලා කල්පනා කරලා මල්මිගේ බඩ උඩින් අත තියලා පොරොන්දු වුණා. තුවාන්ගේ ගෙදරින් ආපු දවසේ ඉඳන් මල්මි ගෙදර වැඩ හැම එකක්ම කළේ තනියම. බිනරගේ පොඩි උදව්වක්වත් මල්මිට ලැබුණේ නෑ. මං ගිහින් එන්නම්. බිනර ගෙදරින් එළියට බහැලා යන දිහා මල්මි උඩ ඉඳන් බලාගෙන හිටියා. නංගී ඉන්නවද ඔයා? අක්කේ එන්න. මට මොනවත් දෙන්නත් බැරි වුණානේ. ඒක නිසා බත් එකක් උයාගෙන ආවා. අනේ ඒකට මොකද? අක්කේ එන්නකෝ වාඩි වෙන්න. දැන් කොහොමද නංගි? අමාරුවක් නෑ නේද? ටික ටික අමාරු තියෙනවා අක්කේ. ඔහොම තමයි ලං වෙනකොට. තාම ගෙදරින් කතා නැද්ද නංගි? නෑ අක්කේ. එයාලට තරහ ඇති. ඔහොම තමයි. දරුවා ලැබුණාම නම් කතා කරයි අනිවාර්යෙන්ම. මල්මි සාරයන් එක්ක කතාව දාගෙන හිටපු එකේ වෙලාව යනවා දැනුනේම නෑ. හවස් වීගෙන එනකොට බිනුර ගෙදර ආවා. ඒ දීපු පොරොන්දු කඩලා කටකොන්නක් බීගෙන ආපු නිසා මල්මි අඬ අඬ මුල්ලකට උනේ සාරයන් ගෙනාවු බත් එක නොකා බඩගින්නේ. මොකද නිකන් තරහින්? තමුසේ මං ගැන ඕනේ මේ බඩේ ඉන්න දරුවා ගැන හිතලා නොබී ඉන්න බැරිද? පොරොන්දුනා නේද අත තියලා. තමුසේ මහත්තයන් සතෙක්කෝයි. කට වහපන්. කට කැඩෙන්න ගහනවා උඹට මං මල්මි. ගහනවා ඉතින්. මම ඉන්නේ ගහනවා. ඔය බඩේ ඉන්න එක නිසා මොකටද මම මගේ පුරුදු නතර කරන්නේ ආ? ගෙදර උන් අතෑරලා ආව එක මදිද? තමුසේ ඔය කතා කරන්නේ තමුසේගේ දරුවට ඔයි. ඕක ඒ කාලෙම නැති කරලා දැම්මනම් මම අද කුරුල්ලෙක් වගේ නිදහසේ පියාඹලා ඉන්නවනේ. මොකද තමුසේ කියපු දහදුරා කතාව ආයි කියනවා බලන්න. ඔය බඩේ ඉන්න එක නිසා මගේ ජීවිතේම විනාශ වුණා. මගේ ප්ලෑන් හැම දෙයක්ම ඉවර වුණා. මල්මි තවත් කතා නොකර බිම් වාඩි වෙලා හොන්තටම ඇඬුවා. පුදුම ඇඬියාවක් මේක. කරුමේ. බිනර මල්මිට පයින් පාරක් ගහලා ආයෙම ගෙදරින් එළියට බහැලා යන්න ගියා. ආදරය කරන කාලේ කොයිතරම් සුරංගනා කතා කිව්වත් සැබෑ ලෝකේ ජීවත් වෙනකොට ඒ සුරංගනා කතා වලට විතරක්ම සීමා වෙනවා. ජීවිතේ පවා එපා වෙන තත්ත්වෙට මල්මිට එපා වෙලා තියෙන්නේ කියලා මල්මි අඬ කල්පනා කළා. මල්මිට දරා ගන්න බැරි අමාරුවක් දැනෙන නිසා බිම දිගෑරුණා. බිනුරට හැර කියන්න කවුරුත් නැති නිසා මල්මි අමාරුවෙන් ෆෝන් එක අතට අරන් බිනුරට දිගින් දිගටම කෝල් ගත්තා. ඒ හැම කෝල් එකක්ම බිනුර කට් කළා. නොනවතින කෝල් නිසා බිනුර ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවට දාගත්තා. කවුද බං කෝල් ගන්න දිගටම? ගෑණි බං. අරන් බලපන්. ඒකට ළමෙක් හම්බ වෙන නේද ඉන්නේ. අමාරුවක්වත් වෙලා දන්නේ. මොන අමාරුද බං? ඔය හිටියේ මම එද්දි. උඹ මොනවා හරි ප්‍රශ්නෙන් ඉන්නවද බිනුර? නෑ බං. එහෙම නෑ. දැන් ඇති යකෝ බිව්වා. දැන් ගෙදර ඵලයන්. බිනුර කවුරුත් කියන දේ අහන්න ලෑස්ති නෑ. බිනුර ඇතිපදම් බීලා එතනම නිදාගත්තා. මල්මි අමාරුවෙන් කෙතිරි කගා එළියට ඇවිත් උදව්වට කවුරුත් ඉන්නවද බැලුවා. මල්මි ඉවසන්න බැරි තැන ඇදගෙන බිම වැටුණා. පැය දෙකකට විතර පස්සේ බිනුර ගෙදර එනකොට දොරවල් ඇරලා දාලා තිබුණා. මල්මිව හැමතැනම හෙව්වත් මල්මි පේන්න හිටියේ නෑ. බිනුර කෙලින්ම ගිය හොස්පිටල් එකට. උඹට කිව්වා ඔය ටික වෙයි කියලා. කොහෙද? උඹ කියන දේ ඇහුවේ නෑනේ. මං හිතුවේ නෑ බං ඔච්චර දෙයක් වෙයි කියලා. හොස්පිටල් එකට ගිය බිනුරට කෝ මල්මි? කලබල වෙන්න එපා මචං. මල්මි නැති වුණා. මොකක්? ඔව් බං. ඔබ දන්නවද මං උඹලා ගෙදර යනකොට ඒ කීටියේ ලේ විලක් මැද වැටිලා. මං ඊට කලින් ඉස්සර වුණා නම් මොකක් හරි කරන්න තිබ්බා. උඹ බොරු කියන්න එපා තුවාන්. මල්මිට මාව දාලා යන්න බෑ එහෙම. උඹ පිළිගන්න එක නැති එක උඹගේ වැඩක්. උඹ මහා පව්කාර මිනිහෙක්. මගේ යාළුවෙක් කියන්නත් ලැජ්ජයි. ඊට පස්සේ උඹ මගේ යාළුවෙක් නෙමෙයි. මචං තුවාන් ඔහොම කතා කරන්න එපා බං. උඹට මතකද ඒකිය පන්නගෙන ආපු දවස මගේ වාහනේත් ගිහින් මතකද ඒකිය ආදරය කරන උන් සේරම දාලා
උඹව විශ්වාස කරලා ආවා. ඒ විතරක් නෙවෙයි. ඒ කියනකම් උඹට තුරුල් වෙලා හිටියා මතකද? ඇයි දැන් ඕවා මතක් කරන්නේ උඹ මට රිද්දන්නද? අනේ නෑ මචං. උඹට රිදෙන තරම් හිතක් පපුවක් නැති මිනිහෙක් කියලා මං දන්නවා. ඊට පස්සේ අපි අතර කිසිම දෙයක් නෑ එච්චරයි. තුවාන් බිනුරව සතේකට මායින් නොකර හොස්පිටල් එකේ බිනුරව දාලා යන්න ගියා. බිනුරට මල්මි නැති වුණා කිව්වට හීනයක් වගේ. ඒක විශ්වාස කරන්න බැරි වුණා. මොකද මල්මිගේ බොඩි එකවත් බිනුරට දකින්න ලැබුණ නැති නිසා. බිනුර හොස්පිටල් එකෙන් ගෙදර ඇවිත් කෙලින්ම ගියේ මල්මිගේ ගෙදරට. ඒ යන අතරේ බිනුර ඇස්වල කඳුළු පුරවගෙන කල්පනා කළා මේක බොරුවක් කියලා. මල්මිගේ ගෙදරට බෙල් කළත් කිසිම දොරක් ඇරුන්නේ නැහැ. බිනුරට හොඳටම සැක හිතුණා. බිනුරගේ ගෙදරට ඊට පස්සේ උඹ මොනවද මෙහෙ කරන්නේ? තාත්තේ මට මල්මිව හොයා ගන්න ඕනේ. ඒකි කොහෙද මෙහෙ? උඹ අරන් ගිය තැනක ඇති. අම්මා එළියට එන්නකෝ. අම්මට උඹත් එක්ක කතා කරන්න දෙයක් නැහැ. ඵලයන් ආපුවතක් බලාගෙන. ඒ කියන්නේ තුඹ නිසා ලෙඩ වෙලා මාස ගාණක්. බිනුරගේ තාත්තා බිනුරව ගේට් එකකින් එළියට දාලා වැහුවා. හීන් පොද මහ වැස්සක් වෙද්දි බිනුර හිටියේ තාප්පෙට හේතු වෙලා. වැස්සේ තිබෙන බිනුර දිහා බලාගෙන ඉන්නම ඇරෙන්න අම්මටයි තාත්තටයි බිනුරව ඇතුළට ගන්න ඕනකමක් තිබුණේ නැහැ. බිනුර මල්මි ඔයා මෙහෙ ඔයා මට කොහොම කළත් ඔයා ආසරණ වෙලා ඉන්නකොට මට වාවන්නේ අරු මට බොරු කිව්වේ ඇයි? එන්න ගෙට මං හැමදේම කියන්න. මල්මි බිනුරව ගේ ඇතුළට ගත්තා. අම්මයි තාත්තයි තරහින් කාමර වලට රිංග ගත්තා. ඔයා ඒ කරපු වැරද්දක් කියලා පිළිගන්නවා නම් විතරක් මං කියන දේ අහන්න. දන්නවද මට මගේ ජීවිතේ වැඩක් නැහැ කියලා හිතුනේ අද තමයි. ඔයාගෙන් එහා දෙයක් නැහැ මට කියලා මට තේරුණා. ඔයාගෙන් ඈත් වෙලා දරුවත් අරන් යන්න මම හිටියේ. ඒත් ඔයා පිස්සෙක් වගේ ඉන්නවා දකිද්දි මට ඒකට හිත හදාගන්න බෑ බිනුර. කෝ මගේ දරුවා? ඔයාට මරා ගන්න ඕන පැටියව බේරුනේ තුවාන් නිසා. ඒ මිනිස්සයා මාව හොස්පිටල් අරන් ගිහින් ඔයාගේ ගෙදරට කියලා තියෙන්නේ බැරිම තැන. ඔයාගේ අම්මයි තාත්තයි මාව මෙහෙ එක්කන් ආවේ ඔයාගෙන් පරිස්සම් කරගන්න. මොකද මටත් බය හිතුණා ඔයා දරුවට කරදරයක් කරයි කියලා. මට සමාව වෙන්න මල්මි. මගෙන් වුණ වැරදි වලට මට සමාව දෙන්න. හොද මඩේ දානවා නම් අපි දැම්ම තීරණයක් ගමු බිනුර. මොකද මගේ දරුවා මට වැඩි නෑ. කවදාවත් නෑ. කෝ මගේ දරුවා අරන් එන්න අපි යමු. කොහෙ යන්නද උඹ දරුවා අරන්? දරුවා තියලා උඹලා ඕන්නම් ඵලයන්. බිනුරගේ අම්මා දරුවව පපුවට තුරුල් කරගෙන අඬ වේදනාවෙන් කිව්වා. මට සමා වෙන්න අම්මේ. බිනුර අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගත්තා. මල්මි හැමදේම දිහා බලාගෙන හිටියේ කඳුළු වලින් ඇස් දෙක බොඳ වෙනකොට. ඔන්න ඉතින් ඔයාගේ පුංචි ව්‍යාපාරයට අත්ලක් වෙන්න අපි සෝදානම්. දැම්ම WhatsApp මැසේජ් එකක් දාන්න.